බලන්න ස්වභාව දහම කොච්චර ව්‍යසනයකට ලක් වෙනවද කියලා. අචිත්තය කිව්වේ ඒකයි. හිතක් නැහැ. අචිත්ත සම්පි පවති අචිත්ත සම්පි වෙනස් වෙති. ස්වභාව දහම ඕන විදිහට පුරිරු වෙලා ස්වභාව දහමට ඕන විදිහට ස්වභාව දහම නිදහස් වෙනවා. ඒ කියන්නේ හිතක් නැති දේ ඒ විදිහට පුරිරු වෙන්න මේ හිතක් තියෙන මිනිස්සු කරන ක්‍රියාවල විපාක. හිතක් තියාගෙන Tamanට හිතක් පපුවක් නැහැ වගේ සත්‍යයන්ට හිංසා කළා, මාළු අල්ලලා, මස් කාගෙන, මාළු කාගෙන, මෛත්‍රියක් නැතුව ජීවත් වෙච්ච ඒවායේ විපාක ස්වභාව දහම විසින් විසඳනවා. සියලු දෙනා තේරුම් ගන්න ඕන බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද? ස්වභාව දහමේ න්‍යාය ධර්ම වලට අවනත වෙලා සසර දුකින් එතර වෙන්න මඟ කියලා දුන්න දේ පිළිගන්නේ නැතිව දැන් කරන්නේ මොකද්ද දන්නවද? සියලු දෙනාට ඕන දේවල් කරගෙන යනවා. ඒ ඕන දේවල් කරගෙන යන හින්දා අද ස්වභාව දහම විසින් ස්වභාව දහමට ඕන දේවල් කරගෙන යනවා. මස් මාළු කාලා සත්වයාට හිංසා සිදුවෙන සියලු දෙනා වින්නතුනි දිනෙන් දින වැළලෙනවා. දිනෙන් දින නායට යහු වෙනවා. නොයෙකුත් ලෙඩ රෝග වැළඳෙනවා. තේරුම් ගන්නේ නැත්තේ මේ ස්වභාව දහමේ වැස්ස නවත්තන්න බෑ වගේ කාටවත්. ඒගොල්ලෝ ගිජු වෙලා ඉන්න දේවල් වලින් කැමති වෙලා ඉන්න දේවල් වලින් වෙනස් වෙන්න බෑ වගේ කියලානේ හිතන් ඉන්නේ. ඒ නිසා ඒගොල්ලන්ට නවත්තන්න බැරි දේවල් ස්වභාව දහම විසින් නවත්තනවා. කවුරුවත් මේකට වැරදි නෑ. වැරද්ද එකම දේ. පුජ්‍යලිය නෙවෙයි වැරදි. ස්වභාව දහමේ න්‍යාය ධර්ම හඳුනන්නේ නැති එකයි වැරදි. එහෙනම් ಗುಣ ධර්ම දන්නේ නැති එකයි වැරදි. බුදු ගුණ දන්නේ නැති එකයි වැරදි. බුද්ධ න්‍යාය දන්නේ නැති එකයි වැරදි. බුදු පියාණන් වහන්සේගේ උතුම් සිරි සද්ධර්මයේ හැසිරෙන්නේ නැති එකයි වැරදි. පුජ්‍යලේ වැරදි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ නෑ. 999 මිනිස්සු මරුවත් අඟුලිමාලට නිවන් දකින්න පුළුවන් වුණා. ඒවා තේරුම් ගත්ත දවසට මේ සියලු දෙනාත් ස්වභාව දහමේ න්‍යාය ධර්ම තේරුම් ගනිවි. එදාට මේ ඔක්කොම නිවැරදි වෙනවා.